වසන්ත කාලය උදා වෙනවත් එක්කම අපේ ජීවිතත් තව තවත් ගොඩාක් ලස්සන වුණා. ඉතින් අද වීඩියෝයෙන් අරන් එන්නේ තවත් ඒ වගේ ලස්සන දවසක්. තවත් ලස්සන වීඩියෝ ගොඩාක් ඉස්සරහට එන්න තියෙනවා. එලීනා එවොන් ෆැමිලි එකත් එක්ක ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ චොකලට් රෝල් කේක් එකක් හදන හැටි. එහෙනම් බලමුද කොහොමද හදන්නේ කියලා. මේකට දාගත්තා කාම්පිටි ග්‍රෑම් 55යි, චොකලට් පවුඩර් මේස හැඳි 2යි, බේකින් පවුඩර් තේ හැඳි 1යි. ඒ ඔක්කොම මෙතන දාලා හදාගෙන තියෙනවා. හරිද? දැන් යන් ඊළඟ වැඩේට. ඕකේ? එවනිලා ෆැමිලි චොකලට් කේක් කන්න යන්න. ඔන්න ඉතින් එකටම සුදු මත ටික වෙනම බීට් කරගන්න ඕන ළමයි. හොඳට ඇවිල්ලා තියෙනවා. විසිකුණා. සීනි ටික දාලා මේකෙන් අපි ඒකත් හොඳට බීට් කරගමු. හරිද? ඊට පස්සේ කහමද ටිකක් බීට් කරගන්න ඕන. බිත්තරගෙඩි 3ක් ගත්තා. බාබු බිත්තර. වහගන්න ඉතිත් වෙනවා හොඳා. වේදාන පුතේ මම ගියත්. රාස්යේ. අංගෝලා. ඉතින් මේ වීඩියෝ කරනකොට විශේෂ දවසක්. අපි දෙන්නගේ ඇනිවර්සරි එක. අපි දෙන්න යාළු වෙලා අවුරුදු 12ක් වෙනවා. බීට් කරගත්තු කහමද සීනි ටිකයි මෙතන දාමුනේ. Oscar and no family. Oscar and no family. Mika! Mika! Grande! Mika! Anche එන්න මිස්කිය ගන්න. Anche me. ඉන්න අක්කි කරලා ඊට පස්සේ පුතා. Io. කොසි බබා අල්ලගන්න. Buono. බෝනෝ. Poi piace. Vado දැන් මේක දානවා වැනිලා. තේ හැඳි එකක්. ඉතින් පේනවනේ මේ දෙන්නත් එක්ක කේක් එක හදනකොට වැඩ රාජකාරි ගොඩයි. ඒ දෙන්නලත් ඉතින් උදව් කරන්න ඕන වෙලා. අපේ වොන් බබාට තියෙන පුංචි කැස්සකුත් තියෙනවා මේ දවස්වල. මිස්කියාර කරනවානේ. කලවම් කරනවා නේද? කලවම් කරලා. Anch'io. අක්කිට චුටක් දෙන්න. ආක්කලා චුට්ටක් දෙන්නද? පවුනේ. අක්කි ළඟට මමියා. මිස්කියා. Anch'io. Anch'io. මේක දැන් මේ පේරවනේ හොඳට පුළුන් වගේ තියෙනවා මේ. Anch'io mamma. දැන් අපි මේ පිටි මිශ්‍රණය මේකට දාගමුනේ. පුතා දාන්න. Anch'io porta. දෝනි දාන්න. Anch'io. Then I want. දැන් ඒ වොන් මල්ට දෙන්න. Mika. නෝ දෝපෝ. මල්ලි දාන්න ඉතින්. Due. No. මල්ලි දාන්න. Anch'io. Io vedo. tu මිස්කියා. Mika. මිස්කියා tu. හිමින් දාන්න පියානෝ. මිස්කියා. ඉතින් ඉන්නවනේ අපිට උදව්වට දෙන්නෙක්. නේදද? උදව්වට දින්නේ ඔය දෙන්නා. මේ දුන්න. Anch'io mica forte. Anch'io molto forte. පුතාත් කේක් කන්න ආසයිද? Morning. good morning. Anch'io. දැන් අපි අපේ තැටියට මේ කොලයක් දාලා මේ ටික දාගත්තා. මේ තැටිය පුරා එක සමානව මේක යන්න ඕන. Wow. බලමු අපි රහටි කියලා. එලිනා ෆැමිලි. Ela family. Oscar. Ela family. හරි. ඊට පස්සේ යා කරා. ඔන්න කේක් එක එළියට ගත්තා. මේ පිසිදු
කිචන් ටවල් එකකට මේක හිමින් ගලව ගන්න ඕනේ. බලමු ගැලවෙයිද කියලා. මම දන්නේ මේ ආගල නෙමෙයි. මේ හොඳට තියා සොෆ්ට් එකද. right මට ඉවසියම් කියන්නේ මට මේක පාර ගලවලා. Jadi merah. Bikin tahu lagi aku ini. Jadi merah. ada keram tuh kan oh ada tuh no oke yang kata nanti maaf mau dan දැන් අපි මේක නිවෙන්න තියනවා හොඳට. මේ දැන් දැක්කද? මගේ කේක් එක. දැන් මේක නිවෙන්න තියනවා. හොඳ itu අනේ ඔව්. ඉතින් මේ රෝල් එක නිමුණට පස්සේ දිගෑරලා මම ගෑවේ නොතෙල්ලා. මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. ඊට පස්සේ එක ෆ්‍රිජ් එකේ ආයෙමත් ටිකක් වෙලා දාලා තියනවා. ඊට පස්සේ තමයි මේ බලන්නකෝ ඒකේ ලස්සන ඒ වගේම තමයි රස. අපේ රස බැලුවත් තමයි රසයි. බෝන. happy anniversary. Happy birthday. නෝ වාගේ යාළුවන්ට කිව්වද අපේ යාළුවනේ අපේ පලෙන්ද කියලා? නෑ මම තාම ඒවා කියලා නෑ. ඔක්සා කියනවා ඔබ. happy anniversary. අපේ පලෙන්ද යාළුවලා. ඉතින් අපේ ඇනිවර්සරි එක හින්දා අපි 4 දෙනයි අම්මයි තවත් ලස්සන තැනකට ගියා. යමුද කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් එතෙන්ට යන්න කලින් අපි ආවා ලස්සන පුංචි මල් පොකුරක් ගන්න. මේ මල් කඩේ ඔයගොල්ලන්ට මතක ඇතිනේ. ආයෙත් එහෙනම් බලන්නකෝ මේ මල් කඩේ ලස්සන. ඉතින් අපේ දුකේදී සතුටේදී අපි නිතරම යන්නේ දේවස්ථානය තමයි මෙතන. ඉතාලියේ නාපෝලි නගරයේ තියෙන වෝල්ත සාන්තු පල්ලිය. දැක්කනේ අපි ආවේ කොහෙද කියලා. අපි ආවේ අපේ ජීවිතේ තවත් ආසම කරන ආශිර්වාදයේ පිරුණු තැනකට. මේ තියෙන්නේ ඉතින් පල්ලියේ ඉඳලා පෙනෙන වටපිටාව. හරිම ලස්සනයි නේද? ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන පොත් තියලා තියෙනවා. අපේ හිතේ තියෙන හැම දෙයක්ම මේ පොත්වල ලියන්න පුළුවන්. ඉතින් මාත් ලියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒ අතර අහන්නකෝ මේ කුරුල්ලන්ගේ වටපිටාව කිචිපිචි සද්දේ.
ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝයක් අරගෙන ඉක්මනින් එන්නම්. චාෝ.